hi guys. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඩාන්සින් වලට ආස අයට වැදගත් වීඩියෝ එකක් අරගෙන තමයි මම ආවේ. ඇත්තටම ෂැඩෝ ඩාන්ස් වින් වලට ආස ගෑන් ළමයි බලනවා ඇති කොහොමද මේ ෂැඩෝ ඩාන්ස් කරන්නේ කියලා. ඉතින් මම අද ඔයාලට හරියටම ෂැඩෝ ඩාන්ස් එකක් කරන විදිහ මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නම්. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් අපි බලමු කොහොම ෂැඩෝ ඩාන්ස් එකක් කරන්න කියලා. ඉතින් මේ ෂැඩෝ ඩාන්ස් කරන්න ඉර එළිය හොඳට තියෙන්න ඕන. ඉර එළිය තියෙන තැනක තමයි අපි මේක කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ ගෙදර නම් එක්ක දොර ඉස්සරහා නැත්තම් ජනේලේ ගාව ඒ වගේ තැනක තමයි අපි මේ ෂැඩෝ ඩාන්ස් එක කරන්න ඕන. ඇත්තටම එළිය තිබ්බොත් නේ හෙවණැල්ල වැටෙන්නේ. ඉතින් අපි මේ හෙවණැල්ලෙන් කරන වීඩියෝ එකක් නිසා අනිවාර්යයෙන්ම එළිය තියෙන්න ඕන. ඒක හින්දා අපි එළියේ තියෙන තැනක තමයි මේක කරන්න ඕන. ඉතින් මම නම් ඩාන්සින් වීඩියෝස් ගොඩක් කරන්නේ දොර ගාව. දොරක් වගේ තමයි ඇත්තටම මේ ෂැඩෝ ඩාන්ස් කරන්න ගොඩක්ම හොඳ වෙන්නේ. එතකොට අර මේ ජනෙල් වල වගේ නම් අර ග්‍රිල් ගහලා තියනවා නම් එතකොට නිකන් අර මේ අඳුරට වගේ කියන්නේ ඒ ග්‍රිල් වලත් හෙවණැල්ල පේනවා. එතකොට වීඩියෝ එක නිකන් අර ක්වොලිටියට එන්නේ නැහැ. ඒක හින්දා දොරක් ඉස්සරහා කරනවා නම් ලස්සනයි. මොකද ඉරේලිය සම්පූර්ණ වැටෙනවානේ. ඒක හින්දා දොරක් ඉස්සරහා කරනවා නම් ඇත්තටම ලස්සනයි. ඔයාලා මේ දකින්න මගේ ෆොටෝ එකේ මේ අපේ ගෙදර ඉස්සරහා දොරේ තමයි මම කරන්නේ. එතකොට මේ ෂැඩෝ ඩාන්ස් කරන්න සුදු රෙද්දක් තියෙන්න ඕන. ඒකත් අර කියන්නේ විසිතුරු රටා ගියපු ඒ සුදු රෙද්දක් තිබ්බොත් එහෙම අර ඉරේලිය සම්පූර්ණයෙන් සුදු රෙද්දට වැටෙද්දි ඒ සුදු රෙද්දේ තියෙන අර විමල් එහෙම අනම්මනම් තිබ්බොත් ඒවත් පේනවා. එතකොට වීඩියෝ එක ක්වොලිටියට එන්නේ නැහැ. ඒක හින්දා තනි සුදු රෙද්දක් වගේ තියෙනවා නම් ගොඩක් වීඩියෝ එක ක්වොලිටියට එනවා. ඒක නිසා තනි සුදු රෙද්දක් හොයාගන්න තියෙනවා නම් ඉතින් ගොඩක් හොඳයි. එතකොට වීඩියෝ එක ගොඩක් ලස්සනට එනවා. එතකොට මේ එහෙම සුදු රෙද්දක් හොයාගෙන හොඳින් ඉරේලිය වැටෙන දොරක් ඉස්සරහට වගේ ගිහිල්ලා ඒ සුදු රෙද්ද මේ දොරේ එල්ලන්න ඕන. ඊට පස්සේ අපි නටන්නේ ඒක ඉස්සරහා. එතකොට සුදු රෙද්දට තමයි ඉරේලිය වැටෙන්නේ. ඊට පස්සේ අපි දොරට සුදු රෙද්ද දාගෙන ඊට පස්සේ අපි ඒ සුදු රෙද්දට සුදු රෙද්ද ඉස්සරහට යන්න ඕන. ඊට පස්සේ අපේ ඉස්සරහෙන් ෆෝන් එක තියාගෙන අපි TikTok එකට යන්න ඕන. TikTok එකට ගිහිල්ලා අපි කැමති ඩාන්ස් කරන්න සුදුසු කැමති සින්දුවක් සිලෙක්ට් කරගෙන ඊට පස්සේ TikTok එකේ ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ ඉෆෙක්ට් එක අපි යූස් කරන්න ඕන. මම ඒ ඉෆෙක්ට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් මෙතනින්. මම යූස් කරන්නේ ඒ ඉෆෙක්ට් එක. එතකොට මේ තියෙන TikTok එකේ ඉෆෙක්ට් එක. එතකොට ওই ඊතලයක් ගහලා පෙන්නලා තියෙන ඉෆෙක්ට් එක තමයි මම ඒ ෂැඩෝ ඩාන්ස් කරද්දී යූස් කරන ඉෆෙක්ට් එක. ඒක මෙහෙමයි. ඔයාලා කැමති ඒ කියන්නේ අඳුර තියෙන ඉෆෙක්ට් එකක් ඔයාලට තේරෙනවනේ දැන් මේ ඉෆෙක්ට් එක දැම්මොත් අඳුරුයි කියලා. අන්න ඒ වගේ අඳුර තියෙන ඉෆෙක්ට් එකක් අපිට යූස් කරන්න පුළුවන්. මම යූස් කරන ඉෆෙක්ට් එක තමයි මම මේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා ඔයාලට පෙන්නුවේ. එතකොට ඕනම අඳුර පේන ඉෆෙක්ට් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. ඊට පස්සේ අපි ඒ ඉෆෙක්ට් එක දාලා අපිට අපේ ෂැඩෝ ඩාන්ස් එක කරගන්න පුළුවන්. එතකොට මේ දාලා තියෙන ෆොටෝ එක මම ඒ වගේ සුදු පාට තිරේ ඉස්සරහට ගිහිල්ලා ගහපු ෆොටෝ එකක්. ඉතින් ගොඩක් ගෑන් ළමයි ආසයි ඩාන්සින් වලට. ෂැඩෝ ඩාන්සින් කියලා කියන්නේ ගොඩක් දෙනෙක් දැන් කරන TikTok එකක්. ඉතින් අපිට අපේ ලෙෂර් ටයිම් ඇක්ටිවිටි එකක් විදිහට මේ ෂැඩෝ ඩාන්සින් කරන්න පුළුවන්. ඒ වගේම අපිට ලස්සන වීඩියෝස් මේ ෂැඩෝ ඩාන්සින් වලින් කරන්න පුළුවන්. එහෙනම් මම ඒ වගේ කරපු සම්පූර්ණ ෂැඩෝ ඩාන්ස් එකක් මම ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම ෂැඩෝ ඩාන්ස් එක කරලා ඉවරනාට පස්සේ වීඩියෝ එක තවත් ලස්සන කරගන්න අපිට වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන්. ඇඩ් ඕවර්ලේ දාලා ඒ සුදු පාට තිරේට ලස්සන බෑග්ග්‍රවුන්ඩ් දාලා අපිට ඒ වීඩියෝ එක තවත් ලස්සන කරගන්න පුළුවන්. මම ඒක කියලා දෙන්නම් මගේ මේ ෂැඩෝ ඩාන්ස් එක බලලා ඉවර වුණාට පස්සේ. Allez, 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 let's go. What you doing? Oya sare wa katekere, kere mambo atitude. Oya buru koso mi kusara bara onde. Oya shake it, oya shake it, oya shake it, oya shake it,
ඔයාලේ දැක්ක මං කරපු ෂැඩෝ ඩාන්ස් එකක්. ඉතින් ඔයාලා ඒ ෂැඩෝ ඩාන්ස් එක කරාට පස්සේ ඒ වීඩියෝ එක CapCut එකට දාලා ඒක අපිට ක්‍රොප් කරලා අපේ අර තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ අනවශ්‍ය කොටස් අපිට ඉවත් කරගන්න පුළුවන්. ඒ විදිහට ක්‍රොප් කරාට පස්සේ ඊට පස්සේ දැන් වීඩියෝ එකේ බ්‍රයිට්නස් ඒ කියන්නේ වැඩි නම් ෂැඩෝ එක හරියට පේන්නේ නැත්නම් ඉෆෙක්ට් එක දාලාත් අපිට පුළුවන් CapCut එකේ බ්‍රයිට්නස් අඩු කරන තැන එක ඔයාලා දන්නවා ඇති. බ්‍රයිට්නස් අඩු කරන තැනට ගිහිල්ලා අපිට බ්‍රයිට්නස් අඩු කරගන්න පුළුවන්. එතකොට ෂැඩෝ එක හොඳට පේනවා. ඊට පස්සේ මේ මගේ වීඩියෝස් වල පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා තියෙනවා. ඒක දාන්නේ CapCut එකේ add overlay කියලා තැනක් තියෙනවා. ඒ add overlay කියන තැනට ගිහිල්ලා අපේ device එකේ තියෙන gallery එක open කරගෙන අපිට කැමති ෆොටෝ එකක් background එක විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ ඒක දාලා තව මොනවා හරි effect ඒ වගේ ලස්සන වෙන මොනවා හරි දාලා අපිට අපේ වීඩියෝ එක end කරගන්න පුළුවන්. ඉතින් ලස්සන ගෑන් ළමයි ගොඩක් ආසයි ඩාන්සින් වලට. ඉතින් ඩාන්සින් ආස කෙනෙක්ට තමන්ගේ ආසාව හරි ලස්සන විදිහට මිනිස්සුන්ට පෙන්වන්න විදිහක් තමයි මේ ෂැඩෝ ඩාන්ස් කියලා කියන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා ඩාන්සින් කරන අයට ස්පෙෂලි. ඉතින් ඩාන්සින් වලට කැමති කට්ටිය මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මං එන්න ලස්සන සෝං වලට ෂැඩෝ ඩාන්ස් කරලා දාන්නම්. ඒ වගේම මේ channel එකෙන් ඩාන්සින් විතරක් නෙවෙයි මං এডুকেෂනල් පැත්තත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ආයෙමත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකම් මම ගිහින් එන්නම්. bye bye guys.